ඒ වගේම අපිට ලෝවෙත් දිනන්න බෑ කියද්දි ලෝවෙත් නැති වෙන්න දිනලා පෙන්නපු දේශපාලන ව්‍යාපාරයක් ගරු කතානායකතුමනි. ඒ හැකියාව, ඒ අදිෂ්ඨාන, ඒ මොටිවේෂන් එක අපිට තුල තියෙනවා. අමාරුම පිච්චල හොඳටම බැට් කරන්න පුළුවන් හැකියාව අපිට තියෙනවා. ඒක අපි කරලා පෙන්නලා තියෙනවා, විදිහට කරනවා. ඒ විශ්වාසය තුල තමයි ජනතාව අපේ කෙරේ විශ්වාසය තියලා තියෙන්නේ. ඒ විශ්වාසය තමයි රාජ්‍ය යාන්ත්‍රණයත් අපිත් එක්ක මුහු වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි කවදාවත් නැති විදිහට රාජ්‍ය යාන්ත්‍රණය සක්‍රිය වෙලා තියෙන්නේ. මේ මෙහෙයුම තුලදී. විදේශ ආධාර ගලන් එන්නේ ඒ නිසා. ලංකාවේ ඉන්න පුරවැසියන් ආධාර දෙන්නේ ඒ නිසා. අපි දන්නවා රාජ්‍ය යාන්ත්‍රණය ගත්තොත් එහෙම පහුගිය කාලේ පුරාවට අපිට එළියේ මතයක් හැදිලා තිබ්බේ කළු කරපු රාජ්‍ය යාන්ත්‍රණයක් තිබ්බේ. රාජ්‍ය සේවය වැඩක් නැහැ කියලා. හැබැයි අපි දන්නා මේ පහුගිය කාලය තුල Honorable member, you have another 2 minutes. right. පහුගිය කාලය තුල රාජ්‍ය යාන්ත්‍රණය කෙසේද හැසිරුණේ කියලා. ඔවුන්ගේ දායකත්වය දුන්නේ කෙසේද කියලා. පෞද්ගලිකම අත්දැකීම් තියෙනවා. මහනුවර දිස්ත්‍රික්කය ගත්තොත් මම දන්නවා දිසාපතිතුමා පැය 48කට පස්සේ පැය 2ක් නිදාගත්තේ. අතිරේක දිසාපතිවරුත් එහෙමයි. කාන්තාව පිරිමි කියලා වෙනසක් තිබ්බේ නැහැ. දන්නේ නැහැ දරු පවුලක් තිබ්බද කියලා, මිනිස්සෙක් ඉන්නවද කියලා දන්නේ නැහැ. ඔහු සම්පූර්ණයෙන් පැය 24 දින 3-4 එක දිගට ඒ අදාළ ස්ථාන රැඳිලා සිටීමේ තමන්ගේ රාජකාරියට එහා ගිය බාරදූර වගකීමක් ඉටු කරා. ඒ වගේම තමයි ප්‍රාදේශීය ලේකම්වරු. ඒ වගේම තමයි බිම ඉන්න ග්‍රාම සේවක නිලධාරීවරු. බහුතරයක් සංවර්ධන නිලධාරී. තමන්ගේ රාජකාරී වපසරිය සීමාවෙන් එහාට ගිහිල්ලා මේ ආපදා තත්ත්වයේදී තමන්ගේ වගකීම ජාතිය වෙනුවෙන් ඉටු කරා. ඒ යාන්ත්‍රණය කෙරෙහි දැන් ජනතාව විශ්වාසය තබලා තියෙනවා. ඒ රාජ්‍ය යාන්ත්‍රණය මේ දේශපාලන අධිකාරිය කෙරෙහි විශ්වාසය තබලා තියෙනවා. අපි අවුරුද්දක් ඒගොල්ලොත් එක්ක ගනුදෙනු කරා. උණතරම් හැලහැප්පීම් තියෙන්නේ නැති. ආගියුමන්ට් ඕනතරම් තියෙන්නේ නැති. හැබැයි ඔවුන් අපව කියව ගත්තා කියන විශ්වාසය අප තුළ තියෙනවා. ජනතාවත් එදා අපිව ප්‍රතික්ෂේප කර ජනතාවත් අපිව කියවගෙන තියෙනවා. රාජ්‍ය යාන්ත්‍රණයත් ඒ විදිහට කියවගෙන තියෙනවා. ඒ වගේම ස්වේච්ඡාවෙන් මේ ආපදා කළමනාකරණයට එක්වෙච්ච බහුතර ජනතාවක් ඉන්නවා. පාරවල් හදන්න, කෝච්චි පාරවල් හදන්න, පැය 24න් දවස් 10න් කෝච්චි පාරවල් හදන්න බෑ අපිට. අපි ඒක හැදුවේ ඒ කැපවීම එක්ක, ඒ මිනිස්සුත් එක්ක, ඒ රාජ්‍ය යාන්ත්‍රණයත් එක්ක. ඒ ඒකාබද්ධ විත්ත යාන්ත්‍රණය තුල අපි විශ්වාස කරනවා මේ රට අපිට ගොඩ දාන්න පුළුවන් කියලා දැඩි විශ්වාසය තියෙනවා. අවුරුද්දක් තුල අප පිළිඹු කරපු මේ අදූෂිත බව, අපේ ඒකායන අරමුණ අපි හිතනවා බහුතරයක් දේශපාලනඥයන්, ඒ වගේම බහුතරයක් රාජ්‍ය නිලධාරීන්, ඒ වගේම බහුතරයක් ජනතාව වැළඳගත්තා කියන විශ්වාසය අප තුළ තියෙනවා. මේකත් එක්ක තමයි ඒකාබද්ධ වෙලා මේ කෙටි කාලය තුල මේ ආපදා තත්ත්වෙන් අපිට එළියට එන්න හැකියාව ලැබුණේ ගරු කතානායකතුමනි.